Hello අයිබෝන් guys. ඔන්න ඉතින් අපි ආවා නත්තලේ අවසානයේ. අද ජනවාරි 6 වෙනිදා. අද මෙහි සමරන උත්සවයක් ලා බෙෆානා කියන ප්‍රවාදයක් තියෙනවා. බෙෆානා කියන ආච්චි අවුරුදු පුරාවටම හොඳ වැඩ කරපු ළමයින්ට එයාලගේ මේස් එකට රස කැවිලි දාලා යනවා කියලා. ඒ වගේම අවුරුද්දේ නරක වැඩ කරපු ළමයින්ගේ මේස් වලට අඟුරු දාලා යනවා කියලා. ඒකත් පදනම් කරගෙන තමයි මේ උත්සවය තියෙන්නේ. මේ උත්සවයේ අන්තිමට බෙෆානා ආච්චිගේ ඒ හදපු පිළිරුවක් උච්චල දානවා. ඒක තමයි මේ උත්සවයේ අවසානය. නැටුම් ගැයුම් වැයුම් ගොඩක් තියෙනවා. ඒ වගේම රසවත් කෑම බීම විනෝද ක්‍රීඩා ඒ වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. අදින් තමයි නත්තලේ අවසානය සයිඩ් 1 කරන්නේ මේ බෙෆානා ආච්චිගේ පිළිරුව පුච්චන එකෙන් තමයි නත්තල අවසන් කරන්නේ. ඊට මට වොයිස් කරන්න වෙන්නේ වීඩියෝ ටික අරගෙන තමයි පස්සේ තමයි වොයිස් කරන්න වෙන්නේ. මට පුළුවන් විදියට මෙයාලා කරන හැම දෙයක්ම පුළුවන් විදියට විස්තර කරන්නම්. මෙයාලගේ චාරිත්‍ර වාරිත්‍ර මමත් බ්ලොග් වලට දන්න විදියට විස්තරයක් කරන්නම්. විදියට තමයි ඉතින් උත්සවේ පටන් ගත්තේ. මෙතනදි වෙන්නේ වතුර යටින් කිමිදලා එන 4 දෙනෙක්. ඒ කට්ටිය ගාව තියෙනවා කොස්සක්. ඔය බෙෆානා ආච්චි ගාව තිබුණා කියලා කියන්නේ කොස්සක්. එයා කොස්ස උඩ නැගලා තමයි වෙනවා කියලා කියන්නේ. කොස්ස මේකේ වටේ කිමිදලා යන ගමන් එයාලා පාර කොස්ස උඩට දාලා කොස්ස වනනවා. ඒක තමයි කරන්නේ. අන්තිමට මෙයාලා මේක වටේම කිමිදලා ගිහිල්ලා ඉවරලා එතන ඉන්න බෙෆානා ආච්චි විදියට ඇඳගත්තු කෙනෙක්. එයාට ওই කොසු ටික දීලා ඒ කට්ටිය යන්න යනවා. ඊට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේ විදියට බෙෆානා ආච්චි කොස්සත් අරගෙන එන විදිය. ටාවට පස්සේ බෙෆානා ආච්චි ගමේ ඉන්න පොඩි ළමයින්ට තෑගි දෙන එක තමයි මේ කරන්නේ. කියන ආච්චිට තව නමක් කියනවා. ඒ තමයි බටපොළ ආච්චි. ලංකාවේ අය ඒ බටපොළ ආච්චි කියලා කිව්වට පස්සේ දන්නව ඇති කවුද කියලා. මට මතක විදිහට මේ බටපොළ ආච්චිගේ නමින් කාටුන් එකක් එහෙම තිබුණා ලංකාවේ. තාම තියෙනවද කියලා නම් දන්නේ හරියටම. ඒ වගේම තමයි මේ බටපොළ ආච්චි කියන කෙනා මෙයා මායාකාරියක්. ජනප්‍රවාද වලට අනුව මේ ජේසු බිරිඳා ඉපදුන දවසේ මේ බෙෆානා ආච්චිට බලන්න යන්න කතා කරලා තියෙනවා. මේ බලන්න යන කට්ටිය. ඒ වෙලාවේ මේ බෙෆානා ආච්චි ගිහිල්ලා නැහැ. බෑ කියලා ඉන්න බෑ කියලා. ඊට පස්සේ යාගේ හිත වෙනස් වෙලා යා බලන්න යනකොට ජේසු බිරිඳ ඒ ස්ථානයේ ඉඳලා නැහැ. මෙයා ඒ හේතුව නිසා තමයි 5 වෙනිදා රෑ 12 ඉඳලම 6 වෙනිදා වෙනකම් පොඩි ළමයින්ට තෑගි දෙන එක කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට ලස්සන ඩාන්ස් එකක්. මෙයාලා බෙෆානා ආච්චි වගේ තමයි ඇඳගෙන ඉන්නේ. ඒ වගේම තමයි බෙෆානා ආච්චි කියන කෙනා වයසක නිසා මේ ඩාන්ස් එකට අරගෙන තියෙන කට්ටියත් හැමෝම සාමාන්‍යයෙන් අවුරුදු 40ට 45ට වඩා වයසකයි තමයි අරන්.
මේ ඩාන්සින් එකෙන් පස්සේ ඉතින් උත්සවය ඉවර වුණා. ඊට පස්සේ හැමෝම කෑම බීම කාලා බීලා කරලා ඉදිරිය ගිහිප එක තමයි කරේ. අපේ සිටි එක නම් මේ එෆාන කියන ආච්චි පිලිස්සුවේ නෑ. මීට කලින් අවුරුදු වල නම් පුලිස්සලා තිබුණා. මේ අවුරුද්දේ එහෙම කරේ නෑ. මේ ෆොටෝ එකේ තියෙන විදියට ලොකුවට යාගේ පිළිරුවක් වගේ එකක් හදලා ඒක ගිනි දාන එක තමයි කරන්නේ. මං හිතන්නේ අර අවසානට යාලගේ තියෙන නරක දේවල් නැති වෙලා යන්න කියලා හිතාගෙන එහෙම පුලිස්සන එකක් තමයි මේ කරන්නේ. එහෙනම් හැමෝටම ජය වේවා. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක හොඳයි නම් හැමෝම subscribe කරගෙන යන්න.